ආත්ම ගානක් එකතු කරගත්තු පින්වල බලයෙන් මේ ආත්මේ පුදුම තරම් ලස්සන මනුස්ස ජීවිතයක් මට වගේම ඔයාලටත් ලැබිලා තියෙනවා. අතපය හතර සර්ව සම්පූර්ණව තියෙනවා. ඇස් දෙක ලස්සනට තියෙනවා. හොඳට පේනවා. ගඳ සුවඳ හොඳට දැනෙනවා. හොඳට කතා කරන්න පුළුවන්. අපේ මනසින් අපිට ඕනම දෙයක් ගැන හිතන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අපිට ලැබිලා තියෙන්නේ අපි කරපු යහපත් වැඩවල ආනිශංස විදිහට. ඉතින් හිතන්න ඒ වගේමයි අපි දැනටත් මුදල් උපයන්නේ මේ හැම දෙයක්ම කරන්නේ අපේ මේ ශරීරය වෙනුවෙන්. බිම පැදුරක් දාගෙන නිදිය ගන්නවට වඩා හොඳ කුෂන් ඇඳක සැප පහසුවෙන් නිදිය ගනිද්දී අපේ මේ ශරීරයට පුදුම තරම් සැපවත් බවක් ලැබෙනවා. මොකද අපි හැමදේම කරන්නේ අපි වෙනුවෙන්නේ. රසවත් කෑම බීම ගන්නේ, සුව පහසු වාහන වල යන්නේ, හරි සැහැල්ලු ලස්සන ඇඳුම් අඳින්නේ මේ අපේ ශරීරයට සැපවත් බවක් ලබා දෙන්න. ඉතින් හිතන්න මෙච්චර ලස්සනට ජීවත් වෙන්න පුළුවන්කම තියෙද්දී අද සමාජේ ගොඩක් අය තමන්ගේ ශරීරය තමන්ගේ අතින්ම අතපත ගාගෙන අනවශ්‍ය විදිහට එක එක දේවල් තමන්ගේ ශරීරයට තමන් විසින්ම කරගන්නවා. ඉතින් මෙහෙම කරන අය ගොඩක් වෙලාවට ඉන්නේ තනියම. මොකද මෙයාලා මේ කරන දේවත් කියන දේවල් තව කෙනෙක් ඉස්සරහා කරන්නවත් කියන්නවත් බැහැනේ. ඉතින් ඒක නිසාම මෙයාලා නොදැනුවත්වම ගොඩක් වෙලාවට ගෙදර ඉන්න කෙනෙක් නම් ගෙදර ඉන්න අනිත් අය නැති වෙලාවට මේ වගේ දේවල් කරන්න බලනවා. එහෙමත් නැත්නම් වෙන තැනක නම් කොහොම කරත් අනිත් අයගෙන් අයින් වෙලා තමයි මේ සැපයක් කියලා හිතාගෙන තමන්ගේ ශරීරය අතපත ගන්න දේවල් වගේ දේවල් වලට පෙළඹෙන්නේ. ඉතින් මෙයාලා නොදැනුවත්වම මේ දේවල් වලට ඇබ්බැහි වුණාම මෙයාලගේ ශරීර වලින් යම්කිසි ශ්‍රාවයක් පිට වෙනවා. ඉතින් ඔයාලා දන්නවනේ බුදුදහමේ කියන විදිහට අපි මේ ජීවත් වෙන මේ ලෝකයේ ඇතුලේ අපේ මේ ඇස් දෙකට නොපෙනුනාට තවත් ඕන තරම් ජීවීන් කොට්ටාශ ජීවත් වෙනවා. අමනුෂ්‍ය කොට්ටාශ ඉන්නවා, പ്രേත කොට්ටාශ ඉන්නවා. ඉතින් බුදුදහම විශ්වාස කරන අය, බුදුදහම ගැන දන්න අය මේක හොඳටම දන්නවා. මේ වගේ ඇබ්බැහි වෙන පුද්ගලයින්ට කාම ප්‍රේතීන් කියලා කොට්ටාශයක් ඉන්නවා. මේගොල්ලෝ ගොඩක් වෙලාවට අර තනි වෙලා තමන්ගේ ශරීරයෙන් තමන්ම සැපයක් හොයන අය ළඟට තමයි එන්න බලන්නේ. මොකද මේ කාම ප්‍රේතීන් කියන අය ජීවත් වෙන්නේ සත්තුන්ගේ, මිනිස්සුන්ගේ ශරීර වලින් පිටවෙන අර ජරාව, අර ශ්‍රාවයන් ආහාරයට අරගෙන තමයි. ඒක තමයි ඒගොල්ලෝ ජීවත් කරවන එකම මඟ. ඉතින් ගොඩක් අය තනි වෙලා මේ වගේ දේවල් කරනකොට එයා ළඟට එකතු වෙන කාම ප්‍රේතීන් සංඛ්‍යාව වැඩි. ඉතින් එයා නොදැනුවත්වම එයා අසනීප, ඒ කියන්නේ ලෙඩ වෙනවා. එහෙමත් නැත්නම් එයාගේ මනස විකෘතියක් වගේ වෙනවා. ඒ වගේමයි මේවා කරන අයට මේක නවත්ත ගන්න බෑ. මොකද අර කාම ප්‍රේතීන් මේකට වැහිලා ඉන්නේ. අරයාගේ මුළු ශරීරෙම වහගෙන තමයි ඉන්නේ. යාලට බඩිකිනි වෙන හැම අවස්ථාවකම යාලා බලන්නේ මේ මිනිස්සයා මේකට පොළඹවාගෙන තමන්ගේ බඩ පුරව ගන්න. ඉතින් අපි මෙන්න මේ වගේ වෙලාවට බුදුදහමේ කියලා තියෙනවා තමන්ට මේක නවත්ත ගන්න අමාරු නම් ඒ වගේ වෙලාවට හැම වෙලේම බුදු ගුණ සිහි කරන්න. පිරිත් ගෙදර දාලා තියන්න. මේ වගේ ජරා සිතුවිල්ලක් සිතට එනකොට තනි වෙන එක පොඩ්ඩක් නවත්තලා දැන් තනියම ඉන්නකොටනේ මේ වගේ දේවල් මනසට එන්නේ. ඒ වගේ වෙලාවට පොඩ්ඩක් එළියට යන්න, යාළුවෝ ඉන්න තැනකට යන්න. ඒ වගේ දෙයක් පුරුදු කරගෙන මේ අනවශ්‍ය වැඩ වලින් අයින් වෙන්න. මොකද අපි දැකලා තියෙනවා
ඇත්තටම පාරවල් වල ඕන තරම් සුනකීන් ඉන්නවා. මෙයාලගේ මේ අර ශරීරයේ යම්කිසි කොටස්, ඒ කියන්නේ ගොඩක්ම ලිංගික අවයව ජරාවට පත් වෙලා තියෙනවා, කුණු වෙලා තියෙනවා, තුවාල හැදිලා තියෙනවා. දැක්කත් අප්‍රසන්නයි. ඉතින් ඒ සත්තුන්ට ඒ වගේ දේවල් වෙලා තියෙන්නේ පෙර සංසාරවල. ඒ කියන්නේ ඒ වගේ සතෙක් වෙලා ඉපදෙලත් අර වගේ තමන්ගේ ලිංගික අවයව අසනීපයට පත් වෙලා තියෙන්නේ, කුණු වෙලා පත් වෙලා තියෙන්නේ පෙර සංසාරවල මෙන්න මේ වගේ අනවශ්‍ය, ඒ කියන්නේ වැරදි කාමසේවනයේ යෙදුණු අය කියලා මම බණ කතාවලත් අහලා තියෙනවා, බුදුදහමෙත් තියෙනවා. කියන්නේ වැරදි කාමසේවනය. ඒක දන්නවනේ තමන්ගේ මහත්ය හෝ බිරිඳ ඉද්දී තවත් අය එක්ක අනියම් සම්බන්ධතා පවත්වල වැරදි කාමසේවනයේ යෙදෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ ස්වයං වින්දනය වගේ තමන්ගේ ශරීරය තමන්ම අනවශ්‍ය විදිහට අතපත ගාගෙන ඒ වගේ අනවශ්‍ය වැඩ කරන අයත් මෙන්න මේ වැරදි කාමසේවනයේ කියන ගොඩට එකතු වෙනවා. ඉතින් මේ ලැබුණු ජීවිතේ හරි ලස්සනට විඳින්න පුළුවන්කම තියෙද්දී අපි මොකටද අපේ ඊළඟ භවය මෙන්න මේ වගේ සත්තු වෙලා උපදින්න, ඒකත් හිතන්න ශරීරයේ කුණු වෙලා ජරාවටපත් වෙලා උපදින්න තරම් පාප කර්ම එකතු කරගන්නේ. ඒ වගේමයි මොනම හරි හේතුවකින් මේ වැරදි කාමසේවනයේ යෙදෙන අය, එහෙමත් නැත්නම් මේ විදිහට අනවශ්‍ය විදිහට හැසිරෙන අය යම්කිසි ආත්මයක් ලැබුවත් ඒ ආත්මයේදී මෙයාලට ගොඩක් වෙලාවට තමන්ගේ ශරීරයේ තමන්ගේ ලිංගික අවයවවල ඕන තරම් රෝග ලක්ෂණ පහළ වෙනවා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට හැසිරෙන අයට තමයි මෙහෙම වෙන්නේ. ඒවා කුණු වෙනවා, ඉතිමෙනවා, ඒව ජරාවටපත් වෙනවා, ගොඩක්ම රෝගී තත්ත්වයන් වලට මුහුණ දෙන්න වෙනවා කියලා මං අහලා තියෙනවා. ඉතින් බලන්න ඔයාලට මට අපි හැමෝටම පුදුම තරම් ලස්සන ජීවිතයක් මේ මනුෂ්‍යාත්මය ලැබිලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙමයි. කෙනෙක්ගේ හැමේ පැහැයෙන්වත් එහෙම නැත්නම් උසින් මහතින් එහෙම නෙවෙයි මං කියන්නේ. අපි මිනිස්සු වෙලා හරි ලස්සනට ඉපදිලා තියෙනවා. අපි දැකලා තියෙනවා මිනිස්සුන් වෙලා ඉපදුනා සමහර අයගේ ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ, අතපය කොර වෙලා වකුටු වෙලා ඒ විදිහේ අයත් ඉන්නවා. ඉතින් ඒවත් පෙර සංසාරේ කරපු පාප කර්මයන් වල ප්‍රතිඵලයක් තමයි. මනුෂ්‍ය ජීවිතයක් ලැබුවත් හැමෝටම මිනිසෙක් විදිහට ජීවත් වෙලා ඉන්න බෑ. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක බලන ඔයාලා හැම දෙයකින්ම සාර්ථක සම්පූර්ණ හරි ලස්සන ජීවිතයක් ගත කරන පිරිසක් කියලා. මොකද අපි ගොඩක්ම උපතින්ම හැමදේම අරගෙන එන්නේ නැහැනේ. අපි මේ ලෝකෙට ආවට පස්සේ තමයි අපි හම්බ කරගන්න දේවල්, අපි ගන්න වාහන, අපි හදන ගෙවල් දොරවල්, ඒ හැමදේම අපිට ලැබෙන්නේ අපේ උත්සාහය, දැනුම, එහෙමත් නැත්නම් තමන්ගේ දෙමව්පියන්ගෙන් ලැබෙන දේවල් වලින් තමයි මේ දේවල් අපිට ලැබෙන්නේ. අපි එනකොට කිසිම දෙයක් අරගෙන එන්නේ නැහැ. අපි යනකොට කිසිම දෙයක් අරගෙන යන්නෙත් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ලැබුණු ජීවිතේ හරි ලස්සනට ගත කරලා ඊළඟ ආත්මෙ මීටත් වඩා ලස්සනට ජීවත් වෙන්න, මීටත් වඩා තමන්ගේ හිත දියුණු කරගන්න පුළුවන් වෙන්න මේ ආත්මෙත් අපි ලස්සනට පින් දහම් කරගමු. අපිට තියෙන විදියට අපි නැති බැරි කෙනෙක්ට දෙමු. කන්න ගන්න බත් එකකින් උනත් අපිට ඇත්තටම පුළුවන් අපි ඒක කන්න කලියේ ඒකෙන් එක බත් ගුලියක් සතෙක් වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් නම් චුටි ලෑල්ලක් අරගෙන කොහේ හරි උස තැනක ගහලා ඒකට අපේ බත් පිඟානෙන් බත් ගුලියක්, එතකොට කිරි හට්ටියකට වතුර ටිකක් හරි තියන්න පුළුවන් නම් අපි නොදැනුවත්වම අපිට ගොඩක් කුසල් එකතු වෙනවා. මොකද පින් කරන්න මුදල් ඕනම කියලා නැහැ.
ගොඩක් අය වන්දනා ගමන් යනවා, මෙහෙම පින් කරනවා, මෙහෙම කරන්න ඕනි, මේ ගමන යන්න ඕනි, වඳින්න පුදන්න යන්න ඕනි කියලා කියනවා. ඒක බොරුවක් නෙවෙයි. ඇත්තටම බුදු පියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩම කරලා ඉන්න තැන්වල, තැන්පත් කරලා ඉන්න තැන්වල වඳින පුදන එක පිනක්. හැබැයි අපි දන්නවා අපි හැමෝටම එහෙම කරන්න බෑ. අපිට ඕන වුණාට අපි හැමෝටම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඳින්න, රුවන්වැලි සෑය වඳින්න අපිට හිතුණු ගමන් යන්න බෑ. මොකද අපි පාර බස් එක ගියත් එහෙම නැත්නම් අපි වාහනයක් අරගෙන ගියත් අපිට මුදල් වියදම් වෙනවා. මුදල් නැතුව ඇත්තටම අද කාලේ මුකුත් කරන්න බෑනේ. ඉතින් අපි බලමු අපි ඉන්න තැන ඉඳගෙන පින් දහම් එකතු කරගන්නේ කොහොමද කියලා. මොකද ඉස්සෙල්ලම අපි කරන අර වගේ අනවශ්‍ය දේවල් නවත්තන්න ඕන. මොකද මුකුත්ම පිනක් නොකර හිටියත් කමක් නැහැ පව් ජීවිතේට එකතු කරගන්න නැතුව. ඉතින් අපි කන බත් එකෙන් බත් චුට්ටක් දෙන්න, අසරණ මිනිස්සෙට කෑම ටිකක් දෙන්න. එහෙමත් නැත්නම් තමන් ළඟ තියෙන ඇඳුමක්, ඒ කියන්නේ තමන්ට අඳින්න බැරි ජරාවටපත් වෙච්ච ඉරිච්ච ඇඳුමක් නෙවෙයි මම කියන්නේ, තව කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන් විදිහේ ඇඳුමක් හරි තව කෙනෙක්ට ලබා දෙන්න. මොකද මේ ඇඳුම් දෙන එකත් පුදුම තරම් ආනිසංස තියෙන දෙයක්. ඔයාලා දන්නවත් ඇති. ගොඩක් වෙලාවට මේ අමනුෂ්‍ය ආත්මවල, പ്രേත ආත්මවල ඉන්න අය ඉන්නේ ශරීරයේ කිසිම ඇඳුමක් නැතුව. ඒ කියන්නේ නිර්වත්ව තමයි මෙයාලා උපදිනවා කියලා කියන්නේ. ඉතින් හිතන්න ගොඩක් අපිට පුළුවන් නම් අපේ ළඟ තියෙන ඇඳුමක් එහෙමත් නැත්නම් අපිට අලුතෙන් හරි අරගෙන කාට හරි ඒක දීලා ඒ පින් අපේ ජීවිතයට එකතු කරගන්න මං හිතනවා අපිට කවදාවත් ඒ වගේ ආත්ම වලට යන්න ලැබෙන එකක් නැහැ කියලා. ඉතින් මේ ලැබිච්ච ජීවිතේ අපි හරි ලස්සනට බුද්ධිමත්ව ගත කරමු. මරණය කියන්නේ අපි හැමෝටම උරුම දෙයක්. මේ මොහොතේ අපි කරන මේ හැම දෙයක්ම අපේ පිටුපස්සෙන් හෙවණැල්ල වගේ එනවා. ඒක නිසාම මේ ආත්ම විතරක් නෙවෙයිනේ අපි දන්නවා අපි කවදක හරි මේ සංසාරයෙන් එතෙර වෙනකම්ම අපිට මේ ගමන යන්න වෙනවා. අවුරුදු 80ක් කියයි 90ක් කියයි නැත්නම් 100ක් කියයි 120ක් කියයි මීට වඩා එහා නම් අපිට කොහොමත්ම ජීවත් වෙන්න බෑ. ඒක නිසාම උපරිම ආයුෂ අවුරුදු 120යි. ඉතින් 120 ජීවත් වෙන කෙනෙකුත් හොයාගන්න හරිම අමාරුයි. එහෙම අය අද කාලේ නැති තරම්. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට මෙරි ඉපදී යන මේ ගමනේ ජීවිතයට පව් එකතු කරගන්න නැතුව හරි ලස්සනට ජීවත් වෙන්න පින්දහම් එකතු කරගමු. මේ භවයට වැඩිය ඊළඟ භවය ලස්සනක් වෙන්න කියලා හිතලා ලස්සන කරගන්න කියලා හිතලා කරන්න අමාරු දේවල් නැහැ. කරන්න තියෙන තමන් කරන වැරදි වලින් වැළකීලා ජීවත් වෙන්න. ඒ ටිකත් ඇති ලස්සන ආත්මයක් ගත කරන්න. තමන් දන්නවනම් මම මේ කරන්නේ වැරදි දෙයක් නේද? මේක කරොත් කොහොමත් මට කිසිම පිනක් නම් ලැබෙන්නේ නැහැ. එහෙම කියලා යම්කිසි වැරදි වලට ඇබ්බැහි වෙලා ඉන්නවනම් ඒ දේවල් නතර කරගෙන ලැබිච්ච ජීවිතේ හැමෝටම සතුටින් නිරෝගීව ගත කරන්න ලැබෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.